ඩබල් දාලා යන්න බෑ. පාර ඇත්තම දුෂ්කරයි ඉතින්. හෙලෝ ගයිස්, ඉතින් හැමෝටම සුබ දවසක් වේවා. මුලින්ම කියන්න ඕන මේක හදිස්සියේ ප්ලෑන් කරපු ගමනක්. ඉතින් අද මම ඉන්නේ දැන් කුරුණෑගල ටවුන් එකේ. අද යන්නේ හුලංගල. කුරුණෑගල ඉඳලා කිලෝමීටර් 40ක් පමණ දුරයි. ඉතින් අද හුලංගල යන්න මාත් එක්ක මගේ යාළුවෝ සෙට් එක එකතු වෙනවා. පාර යන කවුරුණා නවත්තන තැනක් තමයි මේ බඩගමුව කැලේ. ඉතින් අපිත් නැවතුවා බඩගමුව කැලෙන් රොටියක් කාලා ප්ලේන් ටිකක් බීලා යනවා. අපි දැන් ඉන්නේ ඉබ්බාගමුවේ. කුරුණෑගල ඉඳලා කිලෝමීටර් 15ක් විතර ආවා දඹුලු පාරේ. ඉතින් මෙතනින් තමයි මාතලේ පාර බෙදෙන්නේ මාතලේ පාරට. මෙතන ඉඳලා කිලෝමීටර් 35ක් විතර තියෙනවා හුලංගල view point එකට. මම ඔයාලට පාර පෙන්නන්නම්. ඉතින් යාළුවනේ ඉබ්බාගමුවෙන් මාතලේ පැත්තට හැරිලා කිලෝමීටර් 35ක් විතර යන්න ඕන හුලංගල view point එකට. මාතලේ පාරේ මෙහෙම ටිකක් දුර ආවම පස්සේ ලස්සන තැනක් හම්බ වෙනවා. U-turn එකත් එක්ක ලස්සන view එකක්. ඉතින් මෙතනින් බයික් එක නතර කරන්නම හිතුණා මේ view එකට. මම ඔයාලට පෙන්නන්නම් කැමරාව අනිත් පැත්ත හරවලා. හම්බෙන පළවෙනි U-turn එකත් එක්ක තමයි ඉතින් මේ ලස්සන view එක හම්බෙන්නේ. දැන් ඉතින් අවුරස්මිය කොහොමත් වැඩි වෙනවාට ඉතින් ලස්සන view එකක් තියෙනවා. තව හුලංගලට කිලෝමීටර් 12ක් 13ක් වගේ තමයි දුර තියෙන්නේ. ඉතින් අපි යමු. මීට වඩා ලස්සන view හම්බෙයි. ඉතින් මම හැම එකම වීඩියෝ කරලා ඔයාලට පෙන්නන්නම්. ඉතින් ගයිස්, අපි දැන් ඉන්නේ යටවත්ත ටවුන් එකේ. අතන ඉබ්බාගමුවෙන් හැරිලා මාතලේ පාරේ කිලෝමීටර් 20ක් විතර ආවා. 20ක් විතර එද්දි හම් වෙනවා ටවුන් එකක් යටවත්ත කියලා. ඉතින් මේ යටවත්ත ටවුන් එකෙන් හැරිලා තමයි හුලංගලට යන්න ඕන. මම ඔයාලට පෙන්නන්නම් මෙතන බෝඩ් එකක් තියෙනවා. තව කිලෝමීටර් 6.3ක් යන්න ඕන උඩට. මේ යටවත්ත ටවුන් එකෙන් හැරිලා හුලංගල view point එකට. ඉතින් මෙතන මේ යටවත්ත හැරෙන තැන ඔයාලට බා ගන්න පුළුවන් මේ බුදු පිළිමයක් තියෙනවා. මේ බුදු පිළිම ගාවින් උඩ පාරේ යන්න තියෙනවා. ඒතර කිලෝමීටර් 6.3ක් යන්න ඕන හුලංගල view point එකට. මෙතන කඩවල් වගේක් තියෙනවා. ඔයාලට මොනවායි බඩුව ඕන නම් එතනින් ගන්න පුළුවන්. මෙතන යනකම් බස් වෙනවා ඉතින්. මෙතන යනකම් බස් වෙනවා මාතලේ කුරුණෑගල මාතලේ බස්. ඒවා ගිහිල්ලා බහැලා පයින් යන්නත් පුළුවන්.
යටවත්ත හන්දියෙන් හැරිලා කිලෝමීටර් 1කමාරක් විතර ආවා. ඊට සෙද්දි මෙතන බෝඩ් එකක් තියෙනවා මේ ඔයාලට පේනවද දන්නේ නැහැ. හුලංගල කියලා. ඊට මෙතන උඩ මම පෙන්නන්නම් කැමරාව නිපැත්ත හරලා. මෙතන උඩ පාරේ යන්න ඕනේ. ඒතර කිලෝමීටර් 5ක් යන්න ඕනේ. view point එකට. අපි දැන් ඉන්නේ හුලංගල පල්ලෙහා ටිකට් කවුන්ටර් එක ගාව. view point එකට යන්න කලින් මෙතන ටිකට් ගන්න ඕන. මම ඔයාලට පෙන්නන්නම් කවුන්ටරේ. ඉතින් මෙතන අපි දැන් එක දවසක් ගිහිල්ලා බලලා එනවනම් ලෝකල් ටිකට් එකක් කියන්නේ රුපියල් 100ක් වගේ. අපි දවසක් ඉඳලා කැම්පින් කරලා පහුවදා එනවනම් ටිකට් එක 5000ක් වගේ වෙනවා. මම ඔයාලට කවුන්ටරේ පෙන්නන්නම්. මේක තමයි කවුන්ටරේ. ඉතින් අනිවාර්යයෙන් හුලංගලට යනවා නම් ඔයාලට ටිකට් ගන්න වෙනවා. මේක පෞද්ගලික වතු වත්තකට අයිති view point එකක් නිසා. ඉතින් මෙතනින් එහාට බයික් එකේ ඩබල් දාලා යන්න බෑ. පාර ඇත්තම දුෂ්කරයි ඉතින්. බයික් කට්ටිය එහෙම යවලා අපි පයින් එනවා. ඉතින් ලස්සන view එකක් තියෙනවා. තේවත්තක් මැදින් තමයි යන්න තියෙන්නේ. මම පෙන්නන්නම් අපි බයික් කට්ටිය නැහැටි. ඉතින් guys අද හුලංගල travel කරන්නේ මගේ මේ යාළුවෝ සෙට් එකත් එක්ක. ඉතින් ඇත්තටම හිතට මාර සහනයක් දැනෙන ඉතින් අර කාර්ය බහුල ජීවිතයත් එක්ක යාළුවොත් එක්ක සෙට් වෙලා මේ වගේ ගමනක් යනවා කියන්නේ අපිට පොඩි chance එකක් හම්බුණා. මේ පාරේ ඇත්තටම බයික් වල එන්න අමාරුයි. ඒ තරම් දුෂ්කරයි. ඉතින් හැබ්බයක් හම්බුණා. එක් අතර අපේ බස්යෙන් එනවා. අපි කැබ් එකේ යනවා ඉතින්. වෙන කරන්න දෙයක් නැහැ. නැත්තම් අපිට පයින් යන්න තියෙන ඉතින් අයියා කෙනෙක් හම්බුණා. ඉතින් මේ ලස්සනක් තියෙන ඉතින්. සරණාගත සීන් එකක් තියෙනවා. ඔව් ඉතින් මේ සරණාගත පොඩි සීන් එකක් තියෙනවා. ඉතින් කරන්න දෙයක් නැහැ. ඉතින් අවස්ථාවේ හැටියට ප්‍රයෝජනෙ ගන්න වෙනවා. ඉතින් යාළුවනේ ඉතාමත් දුෂ්කර ගමනකින් පස්සේ අපි ආවා ඒ සුන්දර හුලංගලට. ඉතින් පාර කොච්චර දුෂ්කර වුණත් ඒ පාර දෙපැත්තේ තියෙන ලස්සන තේවතු දැක්කම ඒ මහන්සිය නිකම්ම නැති වෙලා යනවා. සුභාදහම කියන්නේ හරි පුදුමාකාර දෙයක්. ඒ හරි පුදුමාකාර සුභාදහම තුල සමහර නිර්මාණ තියෙනවා අපේ මනස
નિરાයාසයෙන්ම නිවන්න පුළුවන්. ඉතින් ඖෂධයක් වගේ. මේ තියෙන්නේ තවත් ඖෂධයක්. හුළංගල. හුළංගල කියන්නේ මුහුදු මට්ටමේ ඉඳලා මීටර 800ක් පමණ උසින් තියෙන කන්දක්. ඉතින් හුළංගලට විශාල view එකක් පේනවා. අර පැත්තෙන් ගත්තාම බතලගොඩ වැව පේනවා. ඊට පස්සේ බතලගොඩේ වැවට එහා පැත්තෙන් ඇතාගල පේනවා. දැන් පවතින මන්දාරමත් එක්ක ඇතාගල පේන්නේ නැහැ. නමුත් පැහැදිලි අහසක් තියෙන දවස්වල ඇතාගල ඒ වගේම ඇතාගල තියෙන බුදු පිළිමෙත් පේනවා. ඊට පස්සේ මේ පැත්තට එන්න ගත්තාම ඉඳුල්ගොඩ කඳු පන්තිය පේනවා. ඒතර ඉඳුල්ගොඩ කඳු පන්ති හරින් තමයි නුවරට යන පාර තියෙන්නේ. එතකොට මේ පැත්තේ ගලගෙදර එහෙම ගිහිල්ලා නුවර සයිඩ් එක තමයි අර පැත්තෙන් පේන්නේ. ඊට පස්සේ මේ පැත්තට ගත්තාම මාතලේ සයිඩ් එක තමයි සම්පූර්ණ පේන්නේ. ඊට අර අතන බුදු පිළිමේ කොරොස්සේ පන්සල එහෙම සම්පූර්ණ ඉතින් view එකක් තියෙනවා. ඊට පස්සේ මේ පැත්තෙන් ගත්තාම හයික් කරන්න පුළුවන් කන්දක් තියෙනවා. ගොඩක් කට්ටිය මේ කන්ද හයික් කරනවා. ඔයාලට තියෙන ඇවිල්ලා හයික් කරන්න පුළුවන්. ඊට පස්සේ මේ පැත්තෙන් අපි ආපු පාර තේවත්ත අර පැත්තට වෙන්න තියෙනවා පොඩි වනාන්තරයක්. අපිට කැම්පින් කරනවා නම් ඇවිල්ලා අවශ්‍ය කරන දර ටික එකකින් හොයාගන්න පුළුවන්. ඉතින් යාළුවනේ කොහිම මොහොතකවත් ගස් නම් කපන්න එපා. අපිට ගිනි මැලයක් ගහන්න අවශ්‍ය කරන දර ටික ලබා ගන්න. ඕන තරම් දර වැල්ලා තියෙනවා. ඉතින් අපි සංචාරය කරන්න ඕන. ඒ වගේම තමයි මේ පරිසරය, මේ සුන්දරත්වය අපේ අනාගත පරම්පරාවටත් ඉතුරු කරන්න ඕන. එහෙම වුණොත් තමයි මේ ලස්සන තව තවත් හැකෙන්නේ. ඉතින් යාළුවනේ හුළංගල වීඩියෝ එක මෙතනින් අවසන් වෙනවා. මේ වගේ තවත් ලස්සන වීඩියෝ එකකින් ඉස්සරහට හම්බෙමු. හැමෝටම සුබ දවසක් වේවා.